හෙලෝ යාළුවනේ ඔයාලට කොහොමද? ඉතින් වෙනද වගේම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා හිරුමි ගුණවර්ධන මගේ YouTube channel එකට. අපි හැමෝම ගොඩක් හීන දකිනවා නේද? අපි හැමෝම ආසයි අපි දකින හීන හැබෑ කරගන්න. ඉතින් මේ හීන හැබෑ කරගන්න අපි යන ගමනේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ගොඩාක් powerful tool එකක් ගැන තමයි මම අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ. ඒ තමයි vision board. අපි මුලින්ම බලමු මොකද්ද මේ විෂන් බෝඩ් කියන්නේ කියලා. දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති. ඉතින් මං හැමෝටමත් එක්කම කියන්නම් මොකද්ද මේ විෂන් බෝඩ් කියන්නේ කියලා. අපි දකින හීන හැබෑ කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි මූලික වශයෙන්ම මේ විෂන් බෝඩ් කියලා කියන්නේ. අපි අපේ අනාගතයේදී ලබා ගන්න කැමති දේවල්, අපේ සිහින, අපේ බලාපොරොත්තු, අපි ආස කරන දේවල් එකට එකතු කරලා අපි රූප වලින්, එහෙමත් නැත්නම් ෆොටෝස් වලින්, විවිධ කෝඩ්ස් භාවිතා කරලා හදා ගන්න පුළුවන් පිටුවක්. එහෙමත් නැත්නම් පුවරුවක් තමයි මේ විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ. ඉතින් විෂන් බෝඩ් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් දිනපතාම අපේ ඉලක්ක අපිට මතක් කරව ගන්න, ඒ සම්බන්ධයෙන් වැඩ කරන්න, අපිව මොටිවේට් කරගන්න, අපිව උද්‍යෝගීමත් කරගන්න මේ විෂන් බෝඩ් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මොනවද මේ විෂන් බෝඩ් වර්ග කියලා. විෂන් බෝඩ් වර්ග ප්‍රධාන වශයෙන්ම තියෙනවා 3ක්. ඒවා තමයි ෆිසිකල් විෂන් බෝඩ්, ඊට පස්සේ ජර්නලින් විෂන් බෝඩ්, ඊට පස්සේ තියෙනවා ඩිජිටල් විෂන් බෝඩ්. ඉතින් අපි මුලින්ම බලමු මේ ෆිසිකල් විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. ෆිසිකල් විෂන් බෝඩ් කියන්නේ අපි යම්කිසි කාඩ්බෝඩ් එකක් හරි එහෙම නැත්නම් ලී ෆ්‍රේම් එකක් හරි පාවිච්චි කරලා අපේ සිහින, අපේ බලාපොරොත්තු වලට ගැලපෙන රූප, ෆොටෝස් එහෙම අලවලා අපිට භෞතිකව තැනක තියන්න පුළුවන් බෝඩ් එකක් විදියට හදාගත් එකක් තමයි අපි ෆිසිකල් විෂන් බෝඩ් කියන්නේ. ඊට පස්සේ මම කතා කරේ ජර්නලින් විෂන් බෝඩ් ගැන. ජර්නලින් විෂන් බෝඩ් කියලා කියන්නේ අපි හදන බුලට් ජර්නල් එකේ, එහෙමත් නැත්නම් අපේ ඉයර් ප්ලෑනර් එකේ වෙනම පිටුවක් වෙන් කරගෙන හදන විෂන් බෝඩ් එකට තමයි අපි ජර්නලින් විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ මම කතා කරා ඩිජිටල් විෂන් බෝඩ්. ඩිජිටල් විෂන් බෝඩ් කියලා කියන්නේ Pinterest, Note, Canva වගේ ඇප්ලිකේෂන් පාවිච්චි කරලා අපිට අපේ ෆෝන් එකේ, ලැප්ටොප් එකේ, ටැබ් එකේ අපිට ස්ක්‍රීන් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි මේ ඩිජිටල් විෂන් බෝඩ් කියලා කියන්නේ. ඉතින් ඔය අතරින් මම අද හදන්න බලාපොරොත්තු වෙන්නේ ජර්නලින් විෂන් බෝඩ් එකක්. මම පෞද්ගලිකව හදන්නේ ජර්නලින් විෂන් බෝඩ් එකක්. ඉතින් මම ඒක හදන විදිය පස්සේ කතා කරන්නම්. අපි මේ විෂන් බෝඩ් එකට එකතු කරන්න පුළුවන් ගෝල්ස් විවිධ විදියට. දීර්ඝකාලීන බලාපොරොත්තු, ඒ කියන්නේ long term goals, එහෙමත් නැත්නම් අපේ කෙටි කාලීන බලාපොරොත්තු short term goals. ඔය දෙකම අපිට විෂන් බෝඩ්ස් වල පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම personally හිතන විදිහට short term goals තමයි ගොඩක්ම මේ විෂන් බෝඩ් එකට ගැලපෙන්නේ. අවුරුද්දක් ඇතුළත අපිට ළඟා කරගන්න ඕන අපේ achievements මේ විෂන් බෝඩ් එකට දැම්මනම් ගොඩක් හොඳයි. මොකද අපි දැන් අද හිතනවා 2026 නේ, දැන් අපි මේ 2026 නේ විෂන් බෝඩ් එක හදන්නේ. අපි හිතනවා දැන් 2035 අපිට මේක වෙන්න ඕන. එතකොට අර අපිට එකම විෂන් බෝඩ් එක හැමදාම තිබිලා දැකලා ඕක එපා වෙන තත්වයට එනවා. නමුත් අපි අවුරුද්දෙන් අවුරුද්දට අපේ විෂන් බෝඩ් එක අලුත් කරනවා නම් අපේ හීන, අපේ බලාපොරොත්තුත් ඒත් එක්කම අලුත් වෙනවා. අපි රීඑනර්ජයිස් වෙනවා අපේ ගෝල්ස් වලට යන්න. ඉතින් ඒක නිසා මම හිතන්නේ ෂෝට් ටර්ම් ගෝල්ස් තමයි ගොඩක්ම මේ විෂන් බෝඩ් එකට අපි ඇතුළත් කරන්න ඕන. ඉතින් ඔයාලට තියෙනවා නම් ලොන්ග් ටර්ම් ගෝල් එකක්. ඒක පුංචි කොටස් වලට කඩලා අපිට පුළුවන් අපේ විෂන් බෝඩ් එකට ඇතුළත් කරන්න.
උදාහරණයක් විදියට ඔයා කැම්පස් යන දුවෙක් පුතෙක් නම් ඔයාගේ ෆයිනල් අචීව්මන්ට් එක තියෙන ඔයාට ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් අරගෙන ඔයා පාස් අවුට් වෙන්න. එතකොට ඒක දැන් අපිට කැම්පස් එකේ ඔය ප්‍රොසෙස් එකට අවුරුදු 5ක් විතර අවම යනවනේ. ඉතින් එතකොට අපිට පුළුවන් අපේ ෆස්ට් ඉයර් එකේ මම GPA එක over 3 අරගන්නවා. ඒ වගේ අපිට පුළුවන් අපේ long term goal එකක් තියෙනවා නම් අපිට ඒක පොඩි short term goals වලට කඩලා අපේ vision board එකට එකතු කරගන්න. හරි. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විෂන් බෝඩ් එක හැමෝම දකින්න හොඳයිද? හැමෝටම පෙන්වන්න හොඳයිද? මගේ පර්සනලි මම හිතන්නේ විෂන් බෝඩ් එක ඇත්තටම හැමෝම දකින්න ඕන නැහැ. අපේ ෆියුචර් ගෝල්ස් නේ අපි මේකේ අලවගන්නේ. අපි තාම ඒව අචීව් කරගෙන නැහැ. ඉතින් අපිට බාහිර පුද්ගලයෝ හැමෝම අපිට පොසිටිව් කමෙන්ට්ස්ම දෙන්නේ නැහැ. අපිට නෙගටිව් කමෙන්ට්ස් දෙන පුද්ගලයොත් ඉන්නවා. එතකොට සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් ඔයාගේ යම්කිසි දෙයක් දැකලා ඔයා අලවගත්ත දෙයක් රූපයක් දැකලා අපෝ ඔයාට මේක කරන්න පුළුවන්ද? අපෝ ඔච්චර දෙයක් ඔයාට කරගන්න පුළුවන්ද? අනේ පිස්සු නටන්න එපා, බැරි දේවල් හිතන්න එපා. ඒ වගේ අපිට නෙගටිව් කමෙන්ට්ස් එන්න පුළුවන්. එතකොට සමහර විට නොදැනීම අපේ මයින්ඩ් සෙට් එකෙන් අපිත් හිතන්න පුළුවන් අයියෝ ඇත්ත තමයි නේද? මෙච්චර දෙයක් අපිට කරගන්න පුළුවන් වෙයිද කියලා අපිටත් නොදැනීම නෙගටිව් කමෙන්ට්ස් එන්න ගන්නවා. ඉතින් මම හිතන්නේ ඔයාගේ විෂන් බෝඩ් එක දකින්න ඕන ඔයා සහ ඔයාගේ බොහොම පොඩි පිරිසක්. ඔයාගේ ඉනර් සර්කල් එක කියලා අපි කියන්නේ අපේ ඉනර් සර්කල් එකේ ඉන්න ඔයාගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඔයාගේ සහෝදරයෙක් වෙන්න පුළුවන්, ඊට පස්සේ ඔයාගේ හස්බන්ඩ් ඉන්නවා නම් හස්බන්ඩ් වෙන්න පුළුවන්. ඔන්න ඔයාට ඇත්තටම හදවතින්ම බ්ලෙස් කරන කෙනෙකුට විතරක් ඔයාගේ විෂන් බෝඩ් එක පෙන්වන්න. හැමෝටම හැමදේම පෙන්වන්න යන්න එපා. ඊට පස්සේ මම කතා කරනවා විෂන් බෝඩ් එකක් අපි හදන්නේ අවුරුද්දකටනේ. දැන් අපි 2026ට විෂන් බෝඩ් එක හදන්නේ. එතකොට මේක මැදදී වෙනස් කරන්න හොඳයිද? ඇත්තට මේක ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හිතනවා දැන් ඔන්න අපි මොකක් හරි ගෝල් එකක් අපි අලවගත්ත රූපයක් තියෙනවා. එක්කෝ දැන් ජුනි වගේ වෙනකොට අවුරුද්ද මැද වෙනකොට එක්කෝ මම දැන් මේ ගෝල් එක අචීව් කරලා තියෙන්නේ. I already මම මේක අචීව් කරගත්තා. එහෙමත් නැත්නම් මට දැන් අවුරුද්දේ මුලදී මේ වමනාව තිබ්බා. නමුත් දැන් ඒක මට අවශ්‍ය නැහැ. ඒක දැන් මට අවශ්‍ය නැහැ. එහෙමනම් ඔයා ඒක අයින් කරලා එහෙමත් නැත්නම් ඒක තියෙද්දි හරි කමක් නැහැ. ඔයා අචීව් කරගත්ත දෙයක් නම් ඒක තියන්න. ඔයාට අවශ්‍ය නැති දෙයක් නම් ඒ පින්තූරය අයින් කරලා ඒ වෙනුවට ඔයාට අවශ්‍ය දෙයක් ඉතුරු මාස ටිකට ඔයා කරන්න බලාපොරොත්තු වෙන දෙයක් ඔයා ඒකේ දාගන්න. ඒ විදිහට Tamanට ගැළපෙන විදිහට මේ විෂන් බෝඩ් එක වෙනස් කරගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි මට ඔයාලත් එක්ක මූලික වශයෙන්ම මේ විෂන් බෝඩ් ගැන කතා කරන්න ඕන උනේ. අපි දැන් බලමු ජර්නලින් විෂන් බෝඩ් ගැන මම අපහු චුට්ටක් කතා කරන්න. මොකද මම හදන්න ඉන්නේ ජර්නලින් විෂන් බෝඩ් එකක් නිසා. ඉතින් ජර්නලින් විෂන් බෝඩ් එකක් හදන්න මම පොඩ්ඩක් කියන්නම් ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේක හදාගන්නේ කියලා. ජර්නලින් කරන කෙනෙක් නම් ඔයාට ජර්නලින් බුක් එකක් එහෙම නැත්නම් ඉයර් ප්ලෑනින් බුක් එකක් අනිවාර්යයෙන්ම තියෙනවානේ. ඉතින් ඔයා මෙන්න මේ පොතේ මුල් හරියෙන්ම වගේ පිටු දෙකක් එක ළඟ තියෙන පිටු දෙකක් ඔයා වෙන් කරගන්න. වෙන් කරගෙන ඉවර වෙලා මම ඔයාලට පෙන්නන්නම් මගේ ජර්නලින් බුක් එකේ මම මගේ විෂන් බෝඩ් එකට වෙන් කරගෙන තියෙනවා මෙන්න මේ වගේ එක ළඟ තියෙන මේ වගේ පිටු දෙකක්. ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම කරන්න ඕන මෙන්න මේ වගේ විෂන් බෝඩ් කියලා ලොකුවට ඔයාලට පේන විදිහට ඒ ටික ටයිටල් එක මේ විදිහට ලියා ගන්න. ඊට පස්සේ ඔයාලා නිදහසේ පොඩ්ඩක් වෙලාව අරගෙන ඔයාලා හිතන්න 2026 අවුරුද්දේ මට මොනවද ඕනේ? පැහැදිලි ගෝල්ස් ටිකක් ලියා ගන්න. ඔයාලට අත්‍යවශ්‍යම 2026 ඉඳන් 27 ලබනකොට අපි අචීව් කරගන්න ඕන මොනවද කියලා චුට්ටක් කොලයක ලියා ගන්න. ඊට පස්සේදී
මෙන්න මේ වගේ පින්තූර හොයාගන්න ඔයාලගේ ගෝල්ස් වලට ගැලපෙන්න. මෙන්න මේ වගේ. මම නම් මේ ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන Pinterest app එකෙන්. ඉතින් Pinterest එකේ මට ගැලපෙන ෆොටෝස් තියෙනවා. ඉතින් ඒ හන්ද මම Pinterest එකෙන් තමයි ඔක්කොම මේ ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ඔයාලත් Pinterest එකෙන් හරි කමක් නැහැ Google search කරලා හරි කමක් නැහැ. එහෙම නැත්නම් ඔයාලට චිත්‍ර අඳින්න පුළුවන් නම් විශේෂයෙන්ම ඔයාලත් චිත්‍ර අඳින්න ඔයාගේ vision board එකේ. එහෙම නැත්නම් ඔයාලට තවත් පාවිච්චි කරන්න පුළුවන් විවිධ quotes. ඕගොල්ලෝ ඒ කියන්නේ පොඩි නිකන් අර වාක්‍ය ඛණ්ඩ වගේ දේවල් එහෙමත් අපිට මේ vision board එකේ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ දැන් මේ print out අරගත්ත ෆොටෝස් ටික ලස්සනට කපලා පිළිවෙලකට එක රටාවලට ඔයාලගේ ජර්නල් බුක් එකේ අර වෙන් කරගත්ත විෂන් බෝඩ් එකට වෙන් කරගත්ත පිටුවේ ඔයාලට ලස්සනට ඒ ටික අලව ගන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මම මගේ විෂන් බෝඩ් එක හදාගත්ත විදිය. මම කලිනුත් කිව්වනේ මම හදන්නේ ජර්නලින් විෂන් බෝඩ් එකක්. ඉතින් ඒකට ඕන විදියට තමයි මම මේ හදාගෙන තියෙන්නේ මගේ විෂන් බෝඩ් එකට අවශ්‍ය පින්තූර. A4 කොළ දෙකක මම පින්තූර ටික ඇඩ්ජස්ට් කරගෙන print out අරගත්තා. ඉතින් ඔයාලට පේනවා මම මෙතන මගේ ඩවුන්ලෝඩ් කරපු පින්තූර දෙකක් මම පොඩි සීක්‍රට් එකක් විදියට තියාගන්නවා. ඉතින් අනිත් ඒවා නම් එහෙම නැහැ. දැන් මම හදන්නේ මේ පින්තූර ටික ඔක්කොම වෙනම කපා ගන්න. කපාගෙන ඉවර වෙලා පොතේ අලව ගන්න. ඉතින් මේ විෂන් බෝඩ් එක හදද්දිත් අපි සැලකිලිමත් වෙන්න ඕන පුංචි කරුණු ටිකක් තියෙනවා. මම ඒවත් ඔයගොල්ලන්ට කියන්නම්. හැම නිතරම කලර් print outsම අරගන්න. black and white පින්තූර අරගන්න එපා. අනිත් එක තමයි sharp edges තියෙන පින්තූර හැම නිතරම තෝරගන්න. ගොඩක් blur වෙච්ච රූප තෝරගත්තොත් අපිට අපේ vision board එක බලද්දිත් ඒ රූප පැහැදිලි නැතිව යනවා. ඉතින් හැම නිතරම තමන්ගේ goal එකට ගැලපෙනම ආසන්නතම පින්තූර ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න සැලකිලිමත් වෙන්න. එතකොට තමයි අපිට පින්තූරේ බලපු ගමන්ම අපේ සිහින අපේ බලාපොරොත්තු ටක් ගාලා අපිට මතක් වෙන්නේ. ඔළුවට යන්නේ. ඉතින් ඔන්න ඔය කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න. අනිත් විශේෂම දේ තමයි කවදාවත් විෂන් බෝඩ් එකේ අර කපාගත්ත පින්තූර එකපාර අලවන්න යන්න එපා. එකපාර ගම් ගාලා අලවන්න යන්න එපා. ඕගොල්ලෝ මුලින්ම කපාගත්ත පින්තූර විෂන් බෝඩ් එකේ නිකන් උඩින් තියලා බලන්න. රටාව අලවන රටාව හරියටම අඳුරගන්න. ඊට පස්සේ තමයි අපි අපේ විෂන් බෝඩ් එකේ මේ විදිහට ගම් ගාලා ලස්සනට පින්තූර ටික අලව ගන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ විෂන් බෝඩ් එක හැදුනේ. ඔයාලත් ඔයාලගේ විෂන් බෝඩ් එක හදද්දී මෙන්න මේ කරුණු පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වෙන්න. හරියටම ලස්සනටම තමන්ගේ විෂන් බෝඩ් එක හදාගන්න. යාළුවනේ මේ විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ අපි නිකන් හීන ටිකක් දකින්න අලව ගන්න පින්තූර කෑලි ටිකක් විතරක් නෙවෙයි. අපි දකින හීන වලට ඇක්ෂන්ස් එකතු කරලා ඒ හීන යථාර්ථයක් කරගන්න පුළුවන් ගොඩාක් පවර්ෆුල් ටූල් එකක් තමයි මෙන්න මේ විෂන් බෝඩ් කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලොත් ඕගොල්ලොන්ගේ හීන හැබෑ කරගන්න අදම විෂන් බෝඩ් එකක් හදන්න. ඒ හීන පස්සේ දුවන්න අපිට ඒ හීන එකින් එක හැබෑ වෙනකොට දැනෙන සතුට විඳින්න පුළුවන්. මං හිතන්නේ ඒක තමයි අපි ජීවිතේ ලබන ලොකුම ජයග්‍රහණ වලින් එකක්. ඉතින් යාළුවනේ මම දැන් මගේ වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් ඕගොල්ලෝ කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම
කමෙන්ට් එකක් දාන්න. ඔයාලත් විෂන් බෝඩ් හදන කෙනෙක්ද? එහෙමත් නැත්නම් පහුගිය අවුරුදුවල විෂන් බෝඩ් එකක් හැදුවද? ඒව සක්සස් වුණාද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ගිහිල්ලා එන්නම් හැමෝටම සුබ දවසක්. බයි බයි.